මේ කාලය කියන්නේ මම හිතන්නේ ලංකාවේ ටුවරිසම් ගොඩාක් වැඩි වෙන කාලයක් සාමාන්‍ය කාලේ. අපිට මම හිතනවා සමාජයේ විදිහට අපිටත් පොඩි යුතුයකමක් තියෙනවා මේ මොහොතේ ඒ ආරක්ෂිත ප්‍රදේශ ගැන අපි දැනුවත් කරන එක අනිත් මිනිස්සුන්ට කියන එක සහ ඔබ දන්න ලංකාවට එන්න හිටපු විදේශිකයෝ ඉන්නවා නම් ඒ කට්ටියන්ට ආරාධනා කරන එක අපේ රට ආරක්ෂිතයි අපි ඉස්සරහට යන්නේ. ඉතින් ඒකින්ද ඒකට එන්න කියන පණිවිඩය ඒ ආරාධනාව අපිට කරන්න පුළුවන් රටක් විදිහට මොකද ඒ විදේශ විනිමය අපිට අවශ්‍යයි මේ දැන් බදුල්ල බණ්ඩාරවල මම දන්න මගේ යාළුවෝ ඉන්නවා හෝටල් කරන කට්ටිය. ඒතර යාලා ගොඩාක් ලොකුවට ලෑස්ති වුණා මේ නත්වලට. අපේ ආගන්තුක සත්කාර කරලා ඒ කට්ටියව පිළිගන්න යාළ වෙනුවෙන් නත්තල් වැඩසටහන් ඒ ගොඩක් දේවල් කරා. එතකොට දැන් මේ ඔක්කොම දේවල් නතර වෙනවා ඒ පිරිස ආවේ නැත්තම්. අපි ඊටාම ඉක්මනින් අපේ පාලම් ටික හදාගත්තා. අපි හිතුවට වඩා ඉක්මනට අපි ඒ ටික කරගත්තා. 29 වෙනිදා 30 වෙනිදා පළවෙනිදා තිබ්බ රටයි අද දැන් අපි මේ කතා කරද්දි 15 18 20 විතර වගේ වෙද්දි දැන් තියෙන රටයි බැලුවොත් මේ අතර වෙනසක් සමහරක් වෙලාවට හොටෙල් එක දාලා තියෙන්නේ ලොකු ලෝන් එකක් අරගෙන වෙන්නේ නැති. එයාට කියන්න බෑනේ මේ තත්ත්වයේ මත සංචාරකයෝ ආවේ නැහැ. ඒකින්ද මට මේ පේමන්ට් එක කරන්න බෑ. මට මේ මාසෙට සහනයක් දෙන්න කියලා. අපි ඒක ඒ විදිහට දකින්න ඕනේ. මේ මිනිස්සුන්ටත් තියෙනවා ජීවිතයක්. ඒ මිනිස්සුන්ටත් මේ කාලේ ඇතුළත යන්න තියෙන ටාගට්ස් රීච් කරන්න ඕන දේවල් තියෙනවා. ඉතින් එහෙනම් එයාලා ඇත්තටම කියනවා නම් එයාලා සූදානම් කියලා අපිට පුළුවන් එයාලට උදව් කරන්න සංචාරකයෝ පිරිසක් ඒ පැත්තට අරගෙන එන්න.